තියෙන අපේ ෂවර්ම එක. ඉන්නේ මේ මං ගතපු චිකන් ෂවර්ම එක. බල් කටක් කන්න යන්නේ. මේ ඉතින් මම මේ හැමදාම කන ෂවර්ම කඩේ. හරි ආසයි මම මේ කඩෙන් ෂවර්ම ගන්න. මේ අනිත් කඩවලට වඩා හොඳ රහක් තියෙනවා මේ ෂවර්ම. ඉස්සෙල්ලා මාන්සලා ආවට පස්සේ මේ වගේ තැනක ඉතින් ෂවර්මයක් කාලා තියෙන රැට ඉතින් පොඩි වෙනසකට ඉතින් මෙහි අපි කරන්නේ ෂවර්මයක් කන එක තමයි. රියල් 5ක් වගේ පොඩි ගාණක් වෙන්නේ. හැබැයි කෑම හරි රසයි. අඩේ හරි පුංචි වුණාට මේ හරි රසයට මේ ෂවර්ම හදනවා ඉතින්. තියෙන අපේ ෂවර්ම එක. සෝගරල මස් එකෙන් කපලා දාගන්න. මේ තියෙන්නේ මේ මං ගතපු චිකන් ෂවර්ම එක. බලමු කාලා බල්ල රහ කියන්නම් ඔයාලට කොහොමද කියලා මේකේ රහ කොහොමද කියලා මං කියන්නම්. බලමු කටක් කන්න යන්නේ. ඉතින් හොඳට මේ කැචප් එහෙම දාලා චිකන් දාලා තියෙනවා. අතරම හරියම රහයි මේක. පට්ටම රහක් තියෙන්නේ. කටින් කටට මස් හැපෙනවා. මස් තියෙනවා හොඳට දාලා. පට්ටම රහයි මේ ෂවර්ම එක. අතරමඟදී මට හම්බෙන යාළුවෝ. මෙහි මේ ලස්සන මේ වගේ පූසෝ ඉන්නේ ඉතින් පාරේ තමයි සෞදි අරාබියල. දැන් මාත් එක ෂවර්ම කෑල්ලක් කෑවා. ඉතින් මම මේ මෙතන මේ බංකොක වාඩි වෙලා ටවුන් එකට බලාගෙන ටවුන් එක දිහා බලාගෙන ඉතින් ඉන්නවා. ඉතින් මේක තමයි අපේ අල්කරාජ් ටවුන් එකේ සූක් ඒරියා එකට පොඩ්ඩක් එළියෙන් තියෙන්නේ. මෙහෙම තමයි ඉතින් රැට තියෙන්නේ අපේ අල්කරාජ් ටවුන් එක. මේ ජීවිතේ ඉතින් කියන තරම් සුන්දරත් නැහැ, කියන තරම් දුකත් නැහැ. හැම දෙයකටම ඉතින් අපිට හුරු වෙන්න වෙනවා. කවුරුත් ඉතින් මෙහි සතුර බලාගෙන ඉතින් මෙහි ඇවිල්ලා රස්සාවල් කරන්නේ මොන හරි දෙයක් තමන්ගේ පවුල වෙනුවෙන් කරන්න ඉතින් අපිට කවුරුත්ම රට ඉන්නේ ඉතින් මේ වගේ රටකට හරියන්නේ. ඉතින් අපේ ජීවිතේ ඉතින් මෙහෙම තමයි මේ රටේ ගෙවෙන්නේ ඉතින්. මෙයාට දැන් ඕන වෙලා තව ඕන වෙලා. මේ පොඩි ප්‍රමාණයක් හරි ඒ කියන්නේ මට ලොකු ෆලෝවර්ස්ලා ගොඩක් නෑ. හැබැයි මං හරි ආදරේ මම දාන හැම වීඩියෝ එකම බලන මට ආදරය කරන මිනිස්සු ටිකක් මේක ඉන්නේ ගැන මේ මට ඇත්තටම හරි සතුටක් තියෙනවා. මං එයාලා වෙනුවෙන් හැමදාම මොන හරි වීඩියෝ එකක් දාන්න. ඔයාලා දකින්න ආස කරන දේවල් මෙහෙම තියෙන දේවල් මට පුළුවන් විතර මම හැමෝටම වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ සෞදි වල අල්කරාජ් වල තමයි ඉතින් මම ඉන්නේ. තවත් දවසක ලස්සන වගේ ගමන කාටත් යමෙනි මට සුප්පතනම පරිස්සමට ඉන්න.